හෙලෝ එවරිවන්. ඉතින් අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ නාරාස් ඩයරි YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ වැකේෂන් එක ඉවර වෙලා ආයෙමත් පුරුදු විදිහටම කැම්පස් එකේ අලුත් සෙම් එක පටන් ගත්තේ කොහොමද කියලා. ඔයාලට මේ පේන්නේ මම කැම්පස් පටන් ගන්න කලින් දවසේ බෝඩිමට ගෙනියන්න ඕන කරන ඇඳුම් ලැස්ති කරන විදිහ. ඔයාලා අහලා තියෙනව නේද ඕනම බැච් එකක හැම සිකුරාදම ගෙදර යන එකෙක් ඉන්නවා කියලා. අනේ කියන්න සතුටුයි. මේ බැච් එකේ නම් ඉතින් මම තමයි. බඩු සේරම ලැහැස්ති. ඔන්න ඊට පස්සේ පහවදා මම උදේම පුරුදු විදිහටම කෝච්චියට නැගලා පැය දෙකකට පස්සේ කැලණියට ඇවිත් අතින් කරින් බඩුත් උස්සගෙන බෝඩිමටත් ආවා. මොන දේ කරන්නත් කාලා බීලා ඉන්න එපයි. මේ තියෙන්නේ අපේ අම්මා යාළුවොත් එක්ක කන්න කියලා දෙන රසම රස බත් මුල. මාස ගානකට පස්සේ බෝඩිමට ආව නිසා ඉතින් මම මගේ කාමරේ අස් කරලා අතු ගාලා ඇඳත් අස් කරන්න පටන් ගත්තා. ඔයාලා දන්නවද? කැම්පස් ආවට පස්සේ තමයි සේරම දේවල් මම තනියම කරන්න ඉගෙන ගත්තේ. බෝඩිමට ආපු මුල් දවස්වල නම් ගෙදර මට සෑහෙන්න මතක් වුණා. ඒ වුණාට අවසානයේදී දන්නේම නැතුව මමත් ඒකට හුරු වුණා. ඒකට කියලා කිව්වේ බෝඩිමේ ජීවිතයට. ඉතින් ඒක නිසා මම නම් හිතන්නේ කැම්පස් ජීවිතය කියන්නේ මගේ ජීවිතේ අමතක නොවෙනම කාලයක් කියලා. කියන්න අමතකුණානේ මේ ඉන්නේ මගේ බෝඩිමේ යාළුවා. මෙයාව දුන්නේ අපේ බෝඩිමේ ආච්චි අම්මා. ඔන්න එහෙනම් ඉතින් ආයෙමත් පුරුදු විදිහටම නැග්ගා කැලණි කන්ද. දැන් ඉතින් මගේ අතිජාත මිත්‍රකල හොයාගෙන අපේ ලෙක්චර් හෝල් එකට යන්න තමයි තියෙන්නේ. මෙන්න ඉන්නවා යාළුවෝ ටික. බැච් එකේ හැමෝම අතර නෑ හැබැයි කීප දෙනෙක් අඩුයි. පේනවනේ කට්ටිය කොච්චර උනන්දුවෙන් වැඩද කියලා. අද අපිට ගෲප් වර්ක් එකක් දීලායි තියෙන්නේ. ඒක හින්දා කට්ටිය මේ විදිහට ඉඳගෙන ඉන්නේ. ඔන්න එහෙනම් දැන් අඳුර ගන්නකො මගේ යාළුවෝ ටික. හායි. මේ ඉන්නේ අපි එක මැනිකේට යා. මේ ඉන්නේ අපි අනිත් මැනිකේට. හායි කිය. හායි කියන්න. මේ ඉන්නේ අපි ඉතුරු මැනිකේට දෙක. හායි කිය. හායි කිය. ඔයාලගේ මොනවාද මේ බලාපොරොත්තුව සෙකන්ඩ් සෙම් එකේ කරන්නේ? GP එක ගන්න තමයි. GP එක වැඩි කරනවා. අනේ සිරිමත් අපේ බෙන්ච් එකේ. ඔයාලගේ මොනවාද බලාපොරොත්තුව? මොනවද තියෙන බලාපොරොත්තු? අද ජනවාරි නම් හැදෙනවා. ජනවාරි නම් හැදෙනවා. SMS එකේ නම් හැදෙනවා හොඳට. ජය වේවා. හායි. ඔයාට මොනවද තියෙන්නේ? යන වැඩ වගේ. මොනවද බලාපොරොත්තු? ලොකු බලාපොරොත්තු නැද්ද? මට මේ ඩිග්‍රී ඉවර කරගන්න ඕනේ. අනුපම ආරින්නේ අපේ බර්ත්ඩේ එක. ඒක ඇත්තටම හොඳ බලාපොරොත්තු. එක්සස් කට් කරන්න. මේ ළමයි නම් වැඩ මොනවද ඔයාලගේ අනාගත බලාපොරොත්තු? A+ ජය වේවා. සත්සරණි. තනුජේ මහත්තයා මොනවද බලාපොරොත්තු? මේ ඉන්නේ අපි අනිත් මැනිකේට. රිපීට් නොවෙන්නේ නේද ලොකු බලාපොරොත්තු. මේ ඉන්නේ අපේ දෙනියායි ළමයා. දෙනියායි ළමයා මොනවද තියෙන බලාපොරොත්තු? ලෙක්චර්ස් කට් කරන්න ඉතින්. හොඳ ළමයි. මේ ඉන්නේ අපි අනිත් ලස්සන ගෑන් ළමයි ටික. මොනවද ඔයාලගේ බලාපොරොත්තු? ඔයාගේ? මේ සෙම් එකේ ඉන්න හැදෙනවා. ඔයාගේ? ප්‍රමෝදින බලාපොරොත්තු සෙම් එකේ. හොඳ ළමයි. මේ
මොනවද බලාපොරොත්තු? කිසිම බලාපොරොත්තු නැහැ. මේ ඉන්නේ අපේ සත්‍යනේ. හායි මලීමා. හායි. මේ ඉන්නේ අහිංසා. හායි කියන්නේ. ළමයි දෙන්න. ඔයාලගේ මොනවද අනාගත බලාපොරොත්තු? මේ සෙමිනර් නොවෙන්න තිබ්බොත් ඇති. සෙමිනර් රිපීට් නොවෙන්න එක. ඔයාලට? ඉතින් පුනාර මොනවද මේ සෙමි කරන්න බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු නෑ. කාගෙන්වත් දැනුම් අහන්න දෙන්න විතර හේති. කසාදයක් බඳින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කසාද ඕනේ නෑනේ. බඳින්න පුළුවන් නේද? හැබැයි කසාද බඳින්නාම ඩිග්‍රී මෙදෙන්න පුළුවන්. අන්න හරි. ඩිග්‍රී බරෙන්නේ දෙන්න. ඒක පොඩ දෙපාරක් ඉබ්බන්න. අද දවසට තුන් ලෙක්චර්ස් ඉවරයි. ලෙක්චර්ස් ඉවර වෙලා ඊළඟට අපි ආවා අපේ හිල්ටන් කැන්ටින් එකට. මේ තියෙන්නේ එදා මෙනු එක. දවස් ගානකින් හම්බුනාම ඉතින් ගෑල් ළමයිට නම් කියවන දේවල් කොච්චර තියෙනවද නේද? මාත් ඉතින් මගේ යාළුවොත් එක්ක සතියේම කතන්දර ටික හොඳට කියෙව්වා. එහෙනම් ඉතින් ආයෙත් කැම්පස් එකේ තවත් දවසක් ඔයාලට අරගෙන එනකම් පරිස්සමින් ඉන්න.